දේශපාලන වැඩ කටයුතු පටන් ගත්තේ පක්ෂයේ ආරාධනයක් ලැබුණා කෘත්‍යාධිකාරී සමාජිකත්වයේ ගත්තට පස්සේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට එන්න කියලා. එතෙන්දී මම ඉස්සරම සම්බන්ධ වෙනවා. එතකොට මම රාජකාරී විශ්වවිද්‍යාලය කරන ගමන් එහෙම යනකොට ඊළඟට පක්ෂයෙන් මට යෝජනා කරා පක්ෂයේ වෘත්තීය වේදීන්ගේ සංගමය මෙහෙවන්න කියලා. මම ඒ වගකීමත් ඒ විදිහටම බාරගත්තා. එත්පි විනයක් ඇතුව වැඩ කරන මිනිස්සු හැටියට කිසිම වෙලාවක අපි කිසිම දෙයක් පිළිබඳව සටන් වැදිලා ඉල්ලන්නේ නැහැ. නමුත් අපි අපේ හැකියාවන් තේරුම් අරගෙන පක්ෂයේ අපිට අවස්ථාව දෙනවා නම් ඒ වගකීම අපි බාර ගන්න. ඔහොම ඉන්නකොට තමයි මම බලාපොරොත්තුවක් තිබෙන්නේ නැහැ බිම්මට්ට මේ දේශපාලනයේ ජනතාව එක්ක කරන්න. නමුත් ඒකට මට ඉතා හොඳ හැකියාවක් සහ ඕනෑකමක් තියෙනවා. නමුත් ඒ වෙලාව මේ පහුගිය කාලේ ඊට පස්සේ පක්ෂය යෝජනා කරා නුහර මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයෙක් හැටියටත් ගලගෙදර ප්‍රධාන සංවිධායක හැටියටත් වගකීම් බාර ගන්න කියලා. ඒ වෙලාවේ මම දෙපාරක් හිතලා මම තීරණය කරා ඒ වගකීම පක්ෂයෙන් දෙන ඕනම වගකීමක් මම බාර ගන්නවා කියලා. එහෙම තමයි මම සංවිධානය බාරගත්තේ. මේ වෙනකොට ගලගෙදර තුල මම යම්කිසි නවෝදයක් ඇති කරගෙන යනවා. මිනිස්සුන්ගේ කලකිරීම, වැටීම්, දුරස් වීම තියෙනවා. උන් ඔක්කොම එක මිටට එකහුව කරගෙන ගලගෙදර සංවිධානය කරන ගමන්ම අපි මේ වෙනකොට ලබන සතියට අපි දිස්ත්‍රික් නායකයාගේ අනුදැනුම ඇතුව සහ ඔහුගේ ආරාධනෙන් අපි විශේෂ මීටිමක් සූදානම් කරලා තියෙනවා. ඉදිරි නුවර මහනුවර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය සඳහා කටයුතු කරන්නේ කොහොමද? අනේ ඒ தත්ත්වය තමයි දැනට තියෙන්නේ. අපිට තොරතුරු ලැබෙනවා ඔබතුමා සමගි ජනබලවේගී මහ ඇමති අපේක්ෂකයා විදියට ඉදිරිපත් වෙන්න සූදානම්ින් ඉන්නවා. පක්ෂය කිව්වොත් ඔබතුමාත් ඒක බාර ගන්න කැමතියි කියලා. මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔව් මට ඒ ගැන මමත් ඔය පත්‍ර වාර්තා කීපයක්ම දැක්කා. මගේ එතනදිත් ඇත්තටම විනයානුකූලව යම්කිසි චාරයක් ඇතිව ජීවත් වෙන මිනිසෙක් හැටියට මම හැමතිස්සෙම හිතන්නේ අපිට වගකීමක් දුන්නොත් අපි ඒක පක්ෂය වෙනුවෙන් ඉක්වල යුතුයි. යම් හේයකින් පක්ෂය තීරණය කරොත් ඒ මහා ඇමති ධූරය සඳහා මගේ නම සුදුසුයි කියලා ඒ වගකීම මම නොපිරිහෙලා ඉටු කරනවා විතර නෙමෙයි බාර ගන්නවා. හැබැයි ඒ සඳහා සටන් වදින්න මම සූදානම් නැහැ කිසිම කෙනෙක් එක්ක. මගේ පක්ෂය දුන්නොත් වගකීමක් එය අනිවාර්යෙන් මම ඒ වගකීම අරගෙන ජයග්‍රහණය සඳහා වැඩ කරනවා. ඔබතුමා සජබ විද්‍යාධිකාරී මණ්ඩලයේ ඉන්නවා. දැන් මොකද්ද මේ සජබ එජාප දීමේ එකතු වීම ගැන මොකද දැන් මේ වෙනකොට තියෙන තත්ත්වය? ඇත්තටම කියනවා නම් සාකච්ඡා මට්ටමින් කෙරීගෙන යනවා. හැමෝම බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. විශේෂයෙන්ම ජනතාව බලාපොරොත්තු තියාගෙන. නායකයන්ගේ බලාපොරොත්තු අපිට වැඩක් නැහැ. ජනතාව බලාපොරොත්තු තියාගෙන ඉන්නවා යම් ආකාරයක සම්මුතියක් එකඟතාවයක් ඉදිරි වැඩපිළිවෙලක් සිදු වෙයි කියලා. නමුත් නායකයාත් අපේ නායකතුමත් කීප වතාවක් ප්‍රකාශ කරලා තියෙනවා යම්කිසි වැඩපිළිවෙලක් මත එකහුව වෙන්න සූදානම් කියලා. ඒ මිස මේ බලය ලබා ගැනීම සඳහා නැති විදියට එකහුව වෙලා වැඩක් නැහැ. යම්කිසි ව්‍යුහයක් තුල යම්කිසි වැඩපිළිවෙලක් තුල එකට වෙයි කියන බලාපොරොත්තු අපේ තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ඕනෑම කැපකිරීමක් කරන්න අපි උනත් සූදානම්. උදාහරණයක් හැටියට කවුරු හරි ගලගෙදර ඉල්ලනවා නම් සමගිය සඳහා පක්ෂ දෙක මම ඕන වෙලාවක ලෑස්ති ඒක පරිත්‍යාගය කරා. උපුල් දිසානායක කියන අපි දන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාල උපකුලපති. ඒතකොට එතන වෘත්තීය සමිති ගණනාවක් තියෙනවා. මාසික සංගමය, ඒතකොට අනත් දින කාර්ය මණ්ඩලය ඇතුළු විශේෂ වෘත්තීය සමිතිත් එක්ක ඔබතුමා හොඳට කල්පනාකාරීව වැඩ කරපු දැවන්ත චරිතයක්. ඒ කියන්නේ හොඳට කල්පනාකාරීත්වයක් ඔබතුමාගාවක් තිබුණා. දැන් ඔබතුමා දේශපාලන ක්‍රියාකාරීත්වවල දැන් ආසන සංවිධායකයෙක්. ගලගෙදර ආසනයේ සංවිධායකුනේ කරන ගමම්ම ඔබතුමාට ආශිර්වාදයක් විදිහට රෙස්ටෝරන්ට් ආශිර්වාදයක් විදිහට දෙනවා මධ්‍යම පළාත් මායමිකම. කිසිත් සැකයක් නැහැ ඔබතුමා උගත් බුද්ධිමත් හොඳ ඒ ස්ථානට ගැලපෙන චරිතයක්. ඔබතුමා මේ ප්‍රවේශය ගන්නේ කොයි විදිහටද? මෙහෙමයි. ඇත්තටම මේ වගකීම මට පැවරුවොත් ඒ සඳහා මට ඇත්තටම මගේ ළඟ තියෙනවා යම් ආකාරයක ජාලයක්. මම මේ ජාලේ ක්‍රියාත්මක කරලා නැහැ. උදාහරණයකට මම එක උදාහරණයක් කියන්නම්. සමගි ජන බලවේගයෙන් මේ වෙනකොට ගිය අවුරුදු මැතිවරණයට අපේක්ෂකයෝ 500ක් ඉදිරිපත් වුණා. ඒ 500 ජාලයක් අපි ළඟ තියෙනවා. ඒක තමයි න්‍යාස්ටිය කරගත යුත්තේ මං හිතන්නේ ඉස්සරහට. ඒ හරහා ක්‍රමානුකූලව වර්ධනය කරගන්න යන්න ඕනේ. විශේෂයෙන්ම පක්ෂයේ විසින් තෝරනවා නම් ඒ සමාජිකත් තෝරන අපේක්ෂකයන් සමග ඍජුව සම්බන්ධ වෙමින් අර මම කිසි වෙලාවක ටෙලිෆෝන් දේශපාලනය අනුමත කරන්නේ ජනතාව අතර ඉදමින් ජනතාව එක්ක යන ගමනක් තමයි මම බලාපොරොත්තු. මොකද මම මේ දේශපාලන වැඩවලට බැස්සේ ඇත්තටම ජනතාව සමග වැඩ කිරීමේ තියෙන ආසාව නිසා මිස මට තියෙන මොනවත් අඩුවක් පිරිමසා ගැනීමට නොවේ.
ඒක මම පැහැදිලිව හැම වෙලේම කියනවා මිනිසුන් මේක තේරුම් ගත්තොත් ඒක ජනතාවගේ වාසනාව කියලා මම හිතනවා. ඔවුන් මාත් එක්ක දේශපාලන ගමනක් ගියොත් ඔවුන් තේරුම් ගයි හරියට මොකක්ද ඇත්ත දේශපාලනේ, මොකක්ද අපි මිනිස්සු එක්ක වැඩ කරන්නේ කොහොමද, ජනතාව අතරට යන්නේ කොහොමද, ජනතාවාදී දේශපාලනඥයෙක් වෙන්නේ කොහොමද කියන එක මට පෙන්වන්න පුළුවන් ප්‍රායෝගිකව. ඒ 500 ඔබතුමා බස් එකකට දාලා සමගි ජන බලවේගයේ බස් එක යනකොට බස් එකේ වියදුරු සුක්කානුම් බාරව ඉන්න නායකත්වයේ පිළිබඳ දැඩි විවේචනයක් සමාජගත වෙලා තියෙනවා. මේ සමාජගත වෙලා තියෙන විවේචනයත් එක්ක ඒ නායකත්වය අරි දිශාවට දිනන දිශාවට තල්ලු කරගෙන යන්න බස් එක ඒ ආකාරව ගෙනියන්න පුළුවන් වෙයිද? අනිවාර්යයෙන්ම පරදින්න සටනක් කරන්නේ නැහනේ. අනිවාර්යයෙන්ම අපි ජයග්‍රහණ ඉලක්ක කරගන්නවා. ඒ සඳහා කළ හැකි විවිධ දේවල් තියෙනවා. මම හිතන්නේ පක්ෂය මාව තෝරනවා නම් අනිවාර්යයෙන්ම පක්ෂයේ අනුග්‍රහය මට ලැබෙනවා. ඒ විතරක් නෙමේ අපිට ජනතාව අතරට මේ පණිවිඩය අරන් ගිහිල්ලා පැහැදිලිව තේරුම් ගන්න මේ සැරේ එහෙම දෙයක් කරනවා නම් අපි වැඩපිළිවෙලක් ජනතාවට දීලායි කරන්නේ. මේ සුක්කානුම් බාරව ඉන්න සජිත් ප්‍රේමදාස මහත්තයා මම නම නොකියද්දී සජිත් ප්‍රේමදාස මහත්තයා. ඔහු තමයි ප්‍රධානී. ඔහුට තියෙන විවේචනයත් එක්ක ඔබතුමාලගේ ගමන, ඒ කියන්නේ පළාත් මට්ටමේ ඔබතුමාලා ගෙනියන දැවැන්ත වැඩසටහනට යම්කිසි බාධාවක් නේද? ඒක කොහොමද කළමනාකරණය කරගන්නේ? මෙහෙමයි. ඒකටම තව පොඩි ප්‍රශ්නයක් නේද කරන්න මාත්‍යාරතුමනි. දැන් සජිත නායකතුමා මේ දින රැස්වීමේදී කිව්වා ආයෙ එකතු වෙන්න දෙයක් නැහැ, දැන් එකතු වෙලා ඉවරයි කිව්වා. නමුත් UMP එකට දෙන උත්තරය එහෙම කියන විදිහට කටවචන වලට බෑ, මේක හරියට වෙන්න ඕනේ කියලා. ඊයේ ත්‍රෝණ විජේවර්ධන මහත්තයා කියලා දෙනවා සජිතට ඕන නම් අපි ළඟට එන්න කියලා. මොකද්ද මේ පරස්පරය? ඇත්තටම මම දකින්නේ මේ එකඟතාවය දැන් මේ ලෝකයේ එකඟතාවයක් නැති වෙලා තියෙනවා විවිධ පක්ෂ අතර විවිධ යුද්ධ කණ්ඩායම් අතර ආදි වශයෙන්. ඒ වෙලාවට තම තමන්ගේ අභිමානයන් ඉවත දාලා එකතු වෙනවා නම් පොදු ඇජෙන්ඩා එක පොදු වැඩපිළිවෙලක එකතු වෙන්න ඕනේ. එහෙම ඒ දෙපොළම කියන දේ හරි. නමුත් මම දකින විදිහට එකතු වෙනවා කියලා ඒ පැත්තෙන් කීප දෙනෙක් මේ පැත්තට කඩා ගන්නවා එකවත් මේ පැත්තෙන් කීප දෙනෙක් ඒ පැත්තට කඩා ගන්න එකවත් ප්‍රතිඵල රහිතයි. දැන් උදාහරණයක් විදිහට පහුගිය මැතිවරණේ හැම ලූණු බිකම එකහු කරගත්තා අපේ පක්ෂයට. නමුත් ප්‍රතිඵලය බිඳුව. ඒ වගේ ඒකසු වීමක් නෙමෙයි මම කියන්නේ ව්‍යුහාත්මකව නායකයන්ගේ එකඟතාව. අපිට එකඟ වෙන්න දෙයක් නැහැ. නායක දෙපළ එකඟ වෙලා ඔවුන් ඉදිරියට යන්න තීරණය කරොත් අපිට ජයග්‍රහණයක් නියතයි. ඒ වගේම පැහැදිලි වැඩපිළිවෙලක් ඉදිරි ගමනක් අපිට යන්න පුළුවන්, රට තැනකට ගෙනියන්න පුළුවන්. එහෙම නැති එකඟතාවයක් ඉතින් කිසිම වැඩක් නැහැ. මම හිතන්නේ දැන් එකට ඉඳ ගන්න ඕනේ අපි නෙමෙයි නායකයෝ දෙන්න. අපිට ඒ දෙන්න එකට ඉඳගෙන තීරණ අරගෙන අපිට කියන්න ඕනේ අපි මේ ගමන යමු කියන. එච්චරයි. අපි දැකලා නැති අපිට අත්දැකීම් නැතුණත් අසා දැනගත තොරතුරු මත 1978 ජී.ආර්. ජයවර්ධන බලය ගන්නකොට සාකා සමිතිය අදලා ග්‍රාම සංවර්ධන සමිතිය අදලා එක්සත් ජාතික පක්ෂයේ කාන්තා සමිතිය අදලා සංගේ දිස්ත්‍රික් මට්ටමින් තමයි පළාත් මට්ටමින් තමයි සංවිධානය කෙරේ. දැන් ඔබතුමා ආසන මට්ටමින් ඉන්න ආසන සංවිධායකයෝ ඉන්න ආසන සංවිධායකයෝ වෙන වෙනම උද්ඝෝෂණ කරනවා අපි ඒ කාලේ අපි ආසන සංවිධායකයෝ විදියට එකතු වෙලා අපි ඒ සම්බන්ධලා තියෙනවා. නමුත් මේ වෙනකොට අපි දකිනවා රටේ ජනතාව දොස් කියනවා මේ ආණ්ඩුව ඉක්ුවක්කාර ගමනක් යන්නේ විපක්ෂයේ බුද්ධි කිසිම බලපෑමක් ආණ්ඩුවල දැනෙන බලපෑමක් කරන්නේ නැහැ කියලා. ඔබතුමාගේ ආසනේ ඔබතුමාට මේ කරන්න එපා කියලා ඊයේ නියෝග තියෙනවාද? ඇයි මේ හඬක් නගන්නේ නෑ මෙහෙමයි. දැන් අපි මම මේ සංවිධාන ජාලයේ දැනුයි මේ එලාගෙන යන්නේ. එතකොට දිස්ත්‍රික් නායකතුමාගේ ආශිර්වාදයෙන් අපි ලබන සතියේ මේ පිළිබඳව දීර්ඝ වශයෙන් කතා කරලා අනික් දිස්ත්‍රික්ක ගැන මට වගකීම් ප්‍රකාශ කරන්න අමාරුයි. නමුත් අපි බලාපොරොත්තු වෙනවා නුවර සියලු දෙනා එකට මෙතන සංවිධායකවරු 12 දෙනෙක් ඉන්නවා. දිස්ත්‍රික්ක සංවිධායකවරු ආසන සංවිධායකවරු ඒ 12 දෙනා එකෙක් විදිහට ක්‍රියා කරා. ඒ 12 දෙනාටම මුළු මහා විශාල ජයග්‍රහණයක් කරත් ඒ 12 දෙනාගෙන් 7-8 දෙනෙකුට අර යන්න වෙන්නේ නැහැ. යම් කොටසක් මෙහෙ ඉතුරු වෙනවා. ඒක ගැන හිතන්නේ නැතුව ඒ නිසා මනාප ගැන හිතන්නේ නැතුව පළමුව ජයග්‍රහණය කියන ලකුණ ඉස්සරහට දාගෙන අපි මේ ගමනේ යන්න අපි මං හිතන්නේ ලබන 24 වෙනිදා අපි තීරණය කරලා තියෙන්නේ. මොකද මෙතෙක් දිස්ත්‍රික් සංවිධානය එහෙම රැස් වෙලා නැහැ. දිස්ත්‍රික් සංවිධානයේ දිස්ත්‍රික් නායකතුමාගේ ආශිර්වාදයට ඇතුව හරි අපි මේ වැඩේ කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒක මම මේ වෙලාවේ කියන්න ඕනේ දිස්ත්‍රික් නායකතුමාගේ ආශිර්වාදයත් පක්ෂයේ ආශිර්වාදයත් ලැබෙනවා නම් පමණයි මම පැහැදිලිව මේ මහා ඇමති අපේක්ෂකයා හැටියට එන්නේ. ඒ දෙක මට නිතරම නොලැබෙනවා නම් මම ඒ ගැන කිසිම නෑ මගේ ආසනය සහ දිස්ත්‍රික් සංවිධානයේ වැඩට උර දෙමින් ඉදිරියට යනවා. දැනට කියලා තියෙනවා නේද මහනුවර දිස්ත්‍රික් සංවිධානයේ ගොඩක් බොහෝ පිරිසක් පක්ෂ නායකත්වයෙන් ඉදීමක් කරලා තියෙනවා. ඔබතුමාව මහා ඇමති අපේක්ෂක හැටියට පත් කරන්න කියලා. එහෙම වුණොත් මේ මධ්‍ය පළාත් සභාව ජයග්‍රහණය කරන්න පුළුවන් මේක.
ඒක දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ අපිට තොරතුරු ලැබිලා තියෙනවා. ඇත්තටම මටත් දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ තමයි තොරතුරු. නමුත් මම කෙලින්ම කිසි කෙනෙක්ගේ මේ ගැන අහන්නවත් හොයන්නවත් ගියේ නැහැ. නමුත් මාත් ජනමාධ්‍ය ඔස්සේ තමයි මේක දැනගත්තේ. නමුත් මං හිතනවා අද රට ඉල්ලන්නේ මොකද්ද කියන එක හැමදෙනාම තේරුම් අරගත්තොත් නියම මුහුකුරා ගිය නායකත්වයක් නම් මේ රටට ඉල්ලන දේ හරියට දෙන්න අපි දැනගන්න ඕනේ. දැන් මම වුණත් රටට ඉල්ලන දේ දෙන්නේ නැත්නම් ජනතාවාදී දේශපාලනයක් කරන්නේ නැත්නම් ප්‍රතික්ෂේප වෙනවා. මට ඒක කරන්න පුළුවන්. මම තරුණයෝ 15000ක් 20000ක් එක්ක අවුරුදු 6ක් 12ක් වැඩ කරලා තිනවා. මම දන්නවා ඔවුන්ගේ සිතුම් පැතුම්, ඔවුන්ගේ හැසිරීම්, තරුණයෝ ආවේගශීලී, හැඟුම්බරයි. ඒ ලක්ෂණයන් හඳුනාගෙන අපි මේ ගමන යා යුතුයි. ඒ වගේම තරුණයෝ විතරක් අපි හිතන්න එපා මේ රටේ. තරුණයෝ 123යි ඉන්නේ. 123න් ක්‍රියාකාරීත්වයෙන් ඉන්නේ 15ක් විතර. එතකොට 177ක් ඉන්නවා වැඩිහිටි කාන්තා අනික් පාර්ශවයන්. එතකොට මේ සියලු දෙනාම එකට ගත්තොත් තමයි අපිට දිනන්න පුළුවන්. තරුණයෝ විතරක්ම ගත්තත් දිනන්න බෑ. හැබැයි තරුණයෝ තමයි රටේ ඉදිරි ගමනට තියෙන ශක්තිය. මේ වෙනකොට විපක්ෂයේ සියලුම පක්ෂවල අරමුණ මේ රජයේ කෙසේ හෝ පරාජයටපත් වීම. මේ රජයේ එළවා දැමීම. එතකොට යම් විදිහකින් පළාත් සභා මැතිවරණයේදී විපක්ෂයේ අනිකුත් පක්ෂත් එකතු වෙලා සංධානයක් නැතිවෝ. නවීන් දිසානායක මහත්මයා මේ සතිය කීපයකට කලින් කිව්වා අනිවාර්යයෙන්ම සජපේජාප එකතු වෙත් එයා තමයි මහායමති අපේක්ෂකයා කියලා. ඒ නැතත් UNP තලයෙන් ඉල්ලුවත් එයා තමයි මහායමති අපේක්ෂකයා කිව්වා. එතකොට ඔබතුමා ඔය කියන එක පරස්පරයි නේද? ඔව් මෙහෙම අපි මේකයි මම මේ මුලදිම කිව්වේ එකතුවක් තුල කරන්න ඕනේ ඕනෑම කැපකිරීමක් කරන්න මම ලෑස්තියි. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක මම දැන් උදාහරණයකට කිව්වේ ගලගෙදර ආසනේ කාට හරි එකතුව තුල දෙන්න ඕන නම් සමගිය තුල දෙන්න ඕන නම් ඒකබද්ධය තුල දෙන්න ඕන නම් මම දෙන්න ලෑස්තියි. මොකද මම මේ පක්ෂය වෙනුවෙන් බාරගත්තේ. හැබැයි ඒ වගකීම මම හරියටම කරනවා. නිවැරදිව කරනවා. වත්මන් ආණ්ඩුව ගැන පොඩ්ඩක් කතා කරමු. පළවෙනි කතානායකගේ සහතිකේ උපාධි සහතිකයෙන් පටන් ගත්ත එක මේ අද පාර්ලිමේන්තුවේදී මාමාර්ග ඇමතිතුමා පිළිගත්තා. හයිවේ එකෙන් විශාල මුදල් අස්ථානගත වෙලා තියෙනවා. ඉතින් දෛත්‍යයක් තියෙනවා කියන්නේ මම ඒ දෛත්‍ය මේ අවස්ථාවේ කියන්නේ නැහැ. මේ ආණ්ඩුව ගැන ඔබතුමාගේ දැන් ආණ්ඩුව ගැන ඇත්තටම නියම විවේචනය අහන්න ඕනේ මේ වෙලාවේ ජනතාවගෙන්. ජනතාව හරි විදිහට මේක දැන් තේරුම් ගන්න තියනවා කියලා මං හිතන්නේ. ඔය කියන විදිහට දැන් අපිට මේගොල්ල මේ පෙන්නලා දුන්නේ අපි ඔක්කොම සියලු දෙනා රැවටුනේ මේ මහා වංචාවක්, මුදල් විනාශයක්, හොරකමක් වෙනවා කියලා. නමුත් මේ වෙනකොට ඔවුන් කියන විදිහට අපි මොහොතකට හිතමු හොරකම වංචාව නැහැ කියලා. නමුත් නාස්තිය මේ තරම් විශාල නාස්තියක් මම හිතන්නේ ඉතිහාසෙ කවදාවත් වෙලා නැහැ. එකක් තමයි ඔය හිතවත් කවුද හැකර්වරුන්ට සල්ලි යන්නේ. දෙවෙනි එක තමයි ගල් අඟුරු දූෂණය. තුන්වෙනි එක තමයි පෙළපොත් ගහලා විශාල ප්‍රමාණයක් මට මේ සංඛ්‍යාල ඒක නෑ මෙතන සඳහා මුදල් වැන් කරුවා. එතකොට හිතලා බලන්න මේ නාස්තියයි ජනතාවට ප්‍රශ්නයක් නෙමෙයි මේවා හොරකම් කරාද, වැළලුවද, නාස්ති කරාද, පූජා කරාද කියලා. අපේ ජනතාවගේ බදු මුදල් නැති වෙන එකයි අපිට ප්‍රශ්නේ. එක ක්‍රමයකින් නැත්තම් තව ක්‍රමයකින් දැන් නැති වෙනවා. ඉතින් මේ විනාශය, මේ නාස්තිය ලොකු ප්‍රශ්නයක් වෙලා. ඊට පස්සේ RDA එකට යවපු මුදල්, එංගලන්තයට යවපු මුදල්, ඊට පස්සේ මොකද්ද සම්බුද්ධිය අර මේ අස්වැසුම සඳහා වෙච්ච ප්‍රශ්න, මේ රක්ෂණ සංස්ථාවේ ප්‍රශ්න. ඉතින් හැම එකෙම හොරකම් කරාට වැඩිය විනාශයක් වෙමින් පවතිනවා. ඉතින් අපි මේක තේරුම් ගත යුතුයි. මොකද්ද අපි දැන් මේකට කළ යුත්තේ? ජනතාවගෙන් අහන්න ඕනේ මොකද්ද ඔබ දැන් දකින්න විදිය මේ ගමන ගැන. එතකොට තේරුම් ගන්න පුළුවන් ඇත්තටම ජනමතය මොකද්ද කියලා. මධ්‍යම මහනුවර දිස්ත්‍රික්කය.
නෑ මේක යම් දේවල් යම් වෙලාවල කරලියට ගේනවා තව ප්‍රශ්න වහන්න. දැන් මෙතෙන්දි මම දකින්නේ මං පුද්ගලිකව හිතන විදිහට පළාත් සභා මැතිවරණය දැන් මේ මගේ නම මෙහෙම ගිය හින්දා මම මේ කතා කරා මිස පළාත් සභා මැතිවරණයේ තියෙන මට්ටමක ආණ්ඩුව නැහැ. ප්‍රධාන වශයෙන් ජනතාවගේ අතර තියෙන ඒ කියන්නේ ජනතාවගේ කැමැත්ත නැතිකම එකක්. දෙවෙනි එක තමයි ඒගොල්ලන්ට ඩයස්පෝරාවෙන් මොන විදිහටවත් ගැලවෙන්න බෑ දීලා තියෙන පොරොන්දු අනුව. බැරි වෙලාවත් මැතිවරණේ තිබ්බොත් ඒගොල්ලන්ට 13 ඉතුරු වගන්ති ටික ක්‍රියාත්මක කරන්න වෙනවමයි. නමුත් ඒකට මං හිතන්නේ ඒගොල්ල කැමති නෑ. එහෙම වුණොත් මේ රට බොහොම දරුණු තත්වයකට යනවා. ඒක නිසා රාජ්‍ය කිසි වෙලාවක පෙළඹෙන්නේ නැති වෙයි මැතිවරණේ තියන්න. මැතිවරණේ මම දකින විදිහට තියෙනවා නම් තියන්නේ ඊළඟ ජනාධිපතිවරණයට ඉස්සරහින් ජනමත විචාරණයක් හැටියට ওই මැතිවරණේ තියන්න ඉඩ තියෙනවා කියන එක තමයි මගේ පුද්ගලික හැඟීම. අපි බලමු. ඉන්දියාවේ බලපෑම අනුව තමයි තිබ්බොත් තියන්න වුණොත් සහ තිබ්බොත් තියන්නේ මම නම් හිතන්නේ නැහැ මැතිවරණයක් තියයි කියලා. ඒකින්ද අපි මෙතන මැතිවරණයක් සඳහා කලබල වෙන්න දෙයක්වත් නැහැ. පළාත් සභා මැතිවරණ. නමුත් අපි මහා මැතිවරණයක් සඳහා සහ ජනාධිපතිවරණය සඳහා සූදානම් විය යුතුයි. යයිති තරම් කල් තියෙනවා. ඒ සඳහා සංවිධානාත්මක හෙට මැතිවරණයක් තියෙනවා කියලා හිතාගෙන වැඩ කළ යුතුයි. විකල්ප නායකයෙක් වශයෙන් හෝ නායකයෙක් වශයෙන් ඉන්නේ සජිත් ප්‍රේමදාස මහතා කියලා ඇතම් පිරිස සඳහන් කරනවා. මේ සම්බන්ධ ඔබතුමාගේ මතය මොකක්ද? මේ සම්බන්ධයෙන් මතය මේ දැන් බලන්න මේ අනික් අවුරුදු 76 සඳහා ජනතාව අතර මහා කැත මතයක් ඇති කරන්නේ. නමුත් ඒක ඇත්ත නෙමෙයිනේ. ඒ විදිහටම දැන් උදාහරණයක් මම කියන්නම්. මේක විද්‍යාත්මක පැත්තක් තියෙනවා. මේකේ USA කියන්නේ ඇමරිකාවේ මැතිවරණය එනකොට හිලරි ක්ලින්ටන් මැතිවරණයට ඉදිරිපත් වෙනකොට ඇයව ඉතා කුරිරු නපුරු ගනුදෙනුවක් කරන්න බැරි කාන්තාවක් හැටියට මතවාදයක් ජනතාව අතර ප්‍රචලිත කරා. ඒ වගේම වැඩක් තමයි මම හිතන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා මේ කරගෙන යන්නේ අර ඒ සයිකොලොජි එක ඒ මානසික මට්ටම ජනතාව තුළ ඇති කරනවා කෝක කතා කරත් අන්තිමට ඒක සත්‍ය වෙනවා. නමුත් ඒ සයිකොලොජි එක පාවිච්චි කරනවා ලංකාවේ සජිත් ප්‍රේමදාස කියන නම විනාශ කරන්න. දුර්වලතා ඇති මිනිස්සුනේ. නමුත් මේ කියන තරම් ඔහු සමග කතා කරොත් ඕනේ විෂයක් පිළිබඳ ඔහුගේ දැනුම සහ අවබෝධය ගැන අපිට තේරුම් ගන්න පුළුවන්. නමුත් මේක යම්කිසි සයිකොලොජිකල් වෝර්ෆෙයා එකක්. ඒකට අපි කියනවා සයිකොලොජිකල් වෝර්ෆෙයා එකක් කියලා. ඒ කියන්නේ මිනිස්සු තුල මතයක් ඇති කරන්න යාට බෑ. ඒ මතය ගොනු කර මේක වුණා ඇමරිකාවේ. හිලරි ක්ලින්ටන් කියන්නේ දක්ෂ පාලිකාවක්. නමුත් හිලරි ක්ලින්ටන් සඳහා ජනමතයක් ඇති කරා ඇය කුරිරු නරුපුරු ගනුදෙනුවක් කරන්න බැරි ඒකාධිපති කාන්තාවක් කියලා. ඉතින් ඒ වගේ මේ මනෝභාවය මිනිසුන් තුල ඇති කිරීම තමයි මේගොල්ලන්ගේ ඊළඟ පියවර. මොකද මේ වෙනකොට ඔහු තමයි හදිත් තමයි ඉන්න විකල්පය. වෙන විකල්පයක් නැහැ. ඉතින් ඒ විකල්පය අනික සජිත් කියන්නේ එක පුද්ගලෙක්. සජිත් වටා ඉන්නවා. ඔබ විශ්ලේෂණයක් කරලා බලන්න සියලුම පක්ෂ එකට ගලපලා අපි ළඟ ඉන්න සජිත් ළඟ ඉන්න මිනිස්සු දෙවනි පෙළ නායකත්වයේ ගත්තොත් මම හිතන්නේ කිසිම පක්ෂයක එච්චර දක්ෂ මිනිස්සු නැහැ. චිත්‍රලා අපේ മന്ത്രിවරු ගත්තත් ප්‍රසාද් ගත්තත් චිත්‍රලාල් ගත්තත් හර්ෂ ගත්තත් ඒ විදිහට ගත්තත් කොන්න විදිහටවත් කිට්ටු කරන්න බැරි ටීම් එකක් ඉන්නවා. ඒකින්ද නායකයා එක්කෙනෙක් විතරයි එක පැත්තක. එතකොට නායකයා තීරණ ගන්නවා තමයි. ඉතින් අපි ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ. හොඳ පැනල් එකක් ඉන්නවා අපි ළඟ. ඒ කියන්නේ මේ කරන්නේ මේ මනෝභාවයන් වෙනස් කිරීමේ දරුණු වැඩපිළිවෙල.
පාලනඥයෙක් නිසා ඔබතුමා අධ්‍යාපනඥයෙක් දේශපාලනඥයෙක් විශ්වවිද්‍යාල උද්යෝගික කෙනෙක් හැටියට මේ තත්ත්වය කොහොමද? මේක හරීම නරක පූර්වාදර්ශයක්. ළමයි හැමතිස්සෙම මං කියවනේ ආයෝයේගශීලී ළමයි සංවේදී ළමයි. ඒ හේතු දෙක හින්දා ළමයි ඔය වගේ දේවල් වල පෙළඹෙනවා. ඒක පැත්ත. නමුත් අපි වැඩිහිටියෝ සහ රටේ නීති ක්‍රියාත්මක කිරීම හරියටම කළ යුතුයි. මේ පවරා ගැනීම නීති විරෝධී. මේක මේ කිසිසේත් අනුමත කළ නොහැකි කවුරු විසින් කළා. මොන පාක්ෂිකයෙක් කරා දේශපාලනයෙන් තොරව කෙනෙකුගේ දේපලකට ඇතුල් වීම රජය සතු දේපලකට බලෙන් ඇතුල් ඔය ඕවා විශ්වවිද්‍යාලය තුලත් උනා. හැබැයි අපි නීති අනුකූලව ඒ වෙලාව ඉවත් කරා පොලිසිය දැම්ම. උදාහරණයක් හැටියට ජේ.ආර්. ජයවර්ධනගේ කාලේ මට හොඳට මතකයි මම ශිෂ්‍යෙක් අපි ලොකු සටනක් දිනලා රෑ නිදාගෙන එළියේ බලනකොට උදේ බලනකොට අපිට මාංචු දාලා මෙහෙ ගෙනල්ලා. එක රෑයෙන් පැය 24යි දැන් රෑ 12 වෙනකොට නිවේදනය කරා ඔක්සියලුම මොකද ඒ වෙලාවේ මට මතකයි අපේ ශිෂ්‍ය සංගමයේ කෙනෙක් පානායපකාරයෙක් හැටියට අරන් හිටියා. ඒ වෙලාවේ මම ශිෂ්‍යෙක්. අපි සියලු දෙනාට ජේ.ආර්. එකපාරට නියෝගයක් නිකුත් කරා සියලුම ඉල්ලීම් ලබා දුන්නා කියලා. ඊට පස්සේ ඔක්කොම විනෝද වෙලා රෑ වෙලා ඔක්කොම නිදාගත්තා. රෑ 12ටත් එකටත් අතර පොලිසිය වටලලා හමුදාව වටලලා අපි සියලු දෙනාම අරගෙන නුවරට ගෙනදලා එලවල දාලා නීතිය ස්ථාපිත කරා. ඒකෙන්ද රටක නීතිය හරි වටිනවා. මට මගේ දරුවන්ට තව කෙනෙකුගේ දරුවන්ට එහෙම නීතිය වෙනස් වෙන්න බෑ. මම හිතන විදිහට අපි විශ්වවිද්‍යාලේ මම පාලනය කරන කාලේ නම් මම හරිම ආකාරයෙන් ගනුදෙනු කරා. මම ප්‍රශ්න ඇති වෙන්න දුන්නේ නැහැ. ප්‍රශ්නවලට මුලින් උත්තර හෙව්වා. ඒ වගේම මම හරි ගනුදෙනුවක් ශිෂ්‍ය ව්‍යාපාරයක වෘත්තීය සමිති ව්‍යාපාරයක ඒ වගේම අමාරුම කොට්ටාශයේ අපේ ආචාර්ය මණ්ඩලයක හරි ගනුදෙනුවක් කරා. අවුරුදු 6ක් තුල මට ඒවා බරක් වුණේ නැහැ. අවසානයේ මේක ඔබතුමා හොඳ කතාවක් කිව්වා. දැන් ඒ කතාව එළියට එන්නේ දැන් විපක්ෂ නායකතුමාට බෑ විපක්ෂයට බෑ සජිත්ට බෑ කියන මතවාදය ඔබතුමා ලස්සනට විශ්ලේෂණය කරා. ඔබතුමා සජිත් තරම් දක්ෂයෙක් නෑ සජිත් තමයි ඊළඟ සුදුස්සා කියන ඔබතුමා ලස්සනට මේවා කරා. අපිත් ගන්න ඔබතුමාගේ පුණපුණා ඇයි පක්ෂයේ ඉන්න සමගි ජනබල වේගයේ ඉන්න අනිත් සියලු දෙනාට ඒ ආණ්ඩුවේ ගෙන යන මතවාදයේ විදිහට ඔය වගේ අදහස් ඉදිරිපත් කරන්න බැරි. මෙහෙමයි ඒගොල්ලන් එක එක්කෙනා හිතන ආකාර මොනවද කියලා මට තේරුම් ගන්න බෑ. හැබැයි මම දැන් මේක හිතලා තියෙනවා ඔය විතරක් නෙමෙයි මේ පිළිබඳව මම සයිකොලොජිකලි ඒ කියන්නේ මේ මනෝවිද්‍යාත්මකව මම මේ දවස්වල හදාරගෙන යනවා. මේ ඊට පස්සේ ලොකුවට මේ පිළිබඳව පක්ෂයත් සියලු දෙනා දැනුවත් කරන්න කටයුතු කරනවා. මේ සයිකොලොජි එක මිනිස්සු අතර ස්ථාපිත කරන්න ඉඩ දෙන්න බෑ. ඉඩ දෙන්න හොඳ නැහැ. සජිත් හොඳ නැති කියන කෙනෙක්ට ඒක වෙනම කතාවක්. හරි හොඳ නැතිකම් ඇති හොඳකම් ඇති. හැබැයි මේක මතවාදයක් ඇටියට මේ මිනිස්සයාට මේක වෙන්න ඉඩ දෙන්න බෑ. බොරු මතවාද. ඔව්. ජාතිය ජනවලයේ කරන්නේම ඒගොල්ලන්ගේ ඉඩපු පාලකේ ඔව්. දුෂ්කේ වංචකාරෝ බැරියයි. බැරිය. දැන් සජිත්ට වංචා ගැන කියන්න දෙයක් නැති හින්දා වෙන කතා කියනවා.